අපේ දෙවෙනි දවසේ පටන් ගන්න යන්නේ. දෙවෙනි දවසේ අපි යන්න හිතුවේ අපිට ඇත්තටම මුලින් ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි පොඩ්ඩක් සර්ච් කරලා බලුවා. ඊට පස්සේ අපි හිතුවා ජෙන්ටින් හයිලන්ඩ් වලට යන්න. ඇත්තටම මැලේසියා එනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක්. මොකද එතන හරිම කියන්නේ ක්ලයිමේට් එක මාරම හොඳයි. ඒ කියන්නේ අනිත් අපි දැන් හිටියේ මැලේසියා වල කුලාලම්පූර් වල අපි හිටියේ ටවුන් එක හරිය වගේ නේ. හරිය පොඩක් රස්නේ. නට අරහේ මාර සීතලයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ යනවා නම් පොඩක් සීතලට හරියන අඳුමක් ඇඳගෙන ගියොත් හොඳයි. අපි නම් ගියේ ග්‍රැබ් එකක් දාගෙන. මොකද අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනවා නම් පැය හිතන්නේ පැය 2කට කිට්ටු වෙන ටයිම් එකක් පෙන්නුවා. ඒනට ග්‍රැබ් එකක් යූස් කරපුවාම විනාඩි 40ක් වගේ තමයි පෙන්නුවා. ඒ කියන්නේ ගොඩක් ලොකු ටයිම් වේරියන්ස් එකක් තිබ්බා. ඉතින් අපි ග්‍රැබ් එකක් දාගෙන ගියා. මොකද දැන් අපේ තාත්තලා එක්කත් අපිට එහෙම ලොකුවට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න බැරි හින්දා අපි ග්‍රැබ් එකම යූස් කරා. ගිය ගමන්ම තියෙනවා shopping mall එකක්. ඒකේ ගොඩක් තියෙන branded items. ඒකේ පොඩක් ඇවිද්දාම අපි දැක්කා crispy cream එකක් තියෙනවා. ලංකාවේ නැති හින්දා පොඩක් try කරන්න හිතුවා. ඔන්න අපි දැන් තමා ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට යන්න කේබල් කාර් එකට ඇතුල් වෙන්න යන්නේ. ඒ කියන්නේ ඒ බිල්ඩින් එකක් තිබ්බේ මෝල් එකටම ඇටච් වෙන විදිහටමයි. මෙතනදී සෙල්ෆ් ටිකට් ගන්න පුළුවන් මැෂින්ස් ටිකක් තියෙනවා. ඒකෙදී අපි යූස් කරේ අපේ කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක. ඒකේ අන්තිමට පෙන්නන ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්න පුළුවන් කියලා. එනවාට ඩෙබිට් කාඩ් එකත් මේකේ වැඩ කරා. අපි මෙතනදී ගත්තේ ග්ලාස් ෆ්ලෝ එකක් තියෙන කේබල් කාර් එකක්. ඒකේ ඇත්තටම යට ග්ලාස් ෆ්ලෝ එක තිබ්බ කියලා ලොකු මේකක් නැහැ. ඒනට ගොඩක් වටේ හොඳට පේනවා. අනිත් එක මේ වැඩි කට්ටිය නැහැ ග්ලාස් ෆ්ලෝ වල යන්න. ඒ හින්දා නිදහසේ අපිට අපේ නිදහසේ යන්න පුළුවන් වුණා.
ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට යන අතරමැද තියෙනවා පන්සලක්. ඇත්තටම පන්සලේ නම නම් මතක නැහැ. ඒ පන්සල ගොඩක් ලස්සනයි. ඇත්තටම ඒ කියන්නේ එතන නැවතිලා බලලා යන එක පාඩු නැහැ. අපි නම් ඇත්තටම බහැලා ඒ කියන්නේ අපි පළවෙනි වතාවෙ හින්දා ඉතින් හැම එකම බලලා යනවා කියලා හිතුවා. මේකේ මේ කේබල් කාස් වල තියෙන පොඩි අවුල තමයි අපිට නගින්නයි බහින්නයි තියෙන්නේ මේක මූව් වෙන අතරේ. ඉතින් මූව් වෙන අතරේ නගිනකොට බහිනකොට අපේ තාත්තා වගේ ඇවිදින්න බැරි කෙනෙක් ආවම පොඩ්ඩක් අමාරුයි මේ එක කරන්න. මට ඉතින් අපි කොමරේ නගලා බැස්සලා ගත්තා. මේ තියෙන්නේ පන්සලේ නම චින්ස්වේ කේව්ස් කියන එක තමයි පන්සලේ නම. මේ පන්සල වටේට තිබ්බ view එක තමයි මාරම ලස්සනයි. ඒ කියන්නේ ෆොටෝස් ගහන්න ගොඩාක් තැන් තියෙනවා. මේ පන්සල ගාවම පල්ලෙහා තියෙන පොඩි ෆුඩ් කෝට් එකක පොඩි කඩවල් දෙක තුනක් තියෙන්නේ. ඇත්තටම මේ කෑම ටික මාරම රහයි. ඒ කියන්නේ අපි ඒගොල්ලන් කියන්නේ මැලේසියා වල එහෙම ලොකුවට කෑම කන්න හම්බුන්නේ නැහැ. මොකද මේ දෙවෙනි දවසනේ. එහෙනම් ඒ කියන්නේ අපිට ඔතන තමයි හොඳම ඒ කියන්නේ මැලේසියන් කෑම කන්න හම්බෙච්ච තැන. මාරම රහයි. ඒ කියන්නේ හැමදේම ඉතින් අපිට අලුත් හින්දා හැමදේම පොඩ අරගෙන අපි කාලා බැලුවා. මේකත් තමයි. ඊට පස්සේ පොඩ ඩෙසර්ට් එක ගත්තා ස්ටීම් බන් එකක්. ඒකත් පළවෙනි වතාවට කෑවේ. ඒකත් මාරම රස්නේ සහ මාරම රහයි. ඒ කියන්නේ අපේ තාත්තෑම ගොඩක් කැමති වුණා ඒකට. ඊට පස්සේ අපි ආයේ කේබල් කාර් එකක නැගලා ආයේ ආවා මේ ජෙටින් හයිලන්ඩ් වලට. එතන නම් ඒ කියන්නේ මාරම ලොකු මේ shopping mall එකක් තියෙන්නේ. ඒක නම් පිස්සු හැදෙනවා කිය ගාම මම හිතාගන්න බැරුණා කොහෙන්ද පටන් ගන්න කියලා. අපේ අම්මටයි තාත්තට නෑ එච්චර ඇවිදින්න බැරි හින්දා මායි හස්බන්ඩ්ගෙන් තමයි ගොඩක්ම ඇවිත්තේ.
මට ලොකු වෙලාවක් එතන රැඳෙන්න බැරි වුණා. එනාට ජෙන්ටින් හයිලන්ඩ් කියන්නේ ගොඩාක් දවසක්ම වුණත් ගත කරන්න පුළුවන් තැනක්. ගොඩාක් දේවල් ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා කරන්න. කියන්නේ ළමයි එක්ක වගේ යනවා නම් මාරුම හොඳ තැනක් දවස ගත කරන්න. එනාට අපි වැඩි රැඳුන්නේ නැහැ. මොකද අපි හිතුවා ඇවිදින්නමනේ තියෙන්නේ. තාත්තා ඒව ලොකුවට අපිට ඇවිද්දවන්න බෑ කියලා හිතුවින්ද අපි ගියා ඉතින්. එනකොට තිබ්බ වීව් එක නම් මාරම ලස්සනයි. පොඩක් වහින්නත් වගේ තිබ්බේ වෙලාවේ. ඒ හින්දා බිල්ඩින් හැම වලකුළු වලින් වැහිලා ලස්සන වීව් එකක් තිබ්බා. වලින් බහැලා එනකොට තියෙනවා මේ එඩිබී ෂොප් එකක්. ඒකේ චොක්ලට් නම් ඇත්තටම මාර රහයි. අපි ගොඩක් ගත්තා මේ කියන්නේ අපි අඳුරන අයට දෙන්න හිතාගෙන. ඒ කියන්නේ එක එක ෆ්ලේවර්ස් වලින් කෑම තිබ්බා. ඒක මාර මේ හොඳ අවුට්ලට් එකක් කවුරු හරි කාට හරි මොන හරි gift එකක් වගේ ගෙනියන්න හිතාගෙන ඉන්නවනම් හොඳ තැනක්. ඊට පස්සේ අපි එන්න පිටත් වුණා. අපි ආපහු එනකොට ග්‍රැබ් එකක් දාගෙන තමයි ආවේ. ග්‍රැබ් කියන්නේ මෙහෙත් කියන්නේ මැලේසියාවල තියෙන ටැක්සි සර්විස් එකක්. තව තියෙන බෝල්ට් කියලා ඇප් එකකුත්. ඒකත් ටැක්සි සර්විස් එකක්. ඒ දෙකම දාගෙන යන තරමට හොඳයි. හැබැයි ග්‍රැබ් එකේ තමයි ගොඩක් වාහන තියෙන. ඉතින් ග්‍රැබ් එක ගොඩක් යූස් කරන්න ලේසි. මේ පාර වීඩියෝ එක බැලුවට thank you. ඊළඟ මැලේසියන් වීඩියෝ එකෙන් හම්බෙමු.